අපි බලමු දැන් මේ රාජ්‍ය කළමනාකරණ සේවා විභාගයට ඔන්ලයින් අයදුම් කරන්නේ කොහොමද කියලා. ඒක තමයි දැන් බලන්න යන්නේ. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. අපි මුලින්ම යන්න ඕනේ Donets කියන වෙබ්සයිට් එකට. මම ගිහින් පෙන්නන්නම් ඔයාලට. DONETS කියන වෙබ්සයිට් එක. උත් එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට අපි ලොග් වෙනවා මුලින්ම. ඒතර මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ අපි Department of Examinations ක්ලික් කරලා අපි මේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට මේ වගේ ලොග් වෙනවා. ඒතර දරුවනේ ලොග් වුණාම මෙහෙම තමයි ඔයාලට පේන්නේ මේක. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා මේ වගේ පොඩි වීඩියෝ එකක් ප්ලේ වෙන මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට පේන්න පටන් ගන්නවා. මේකේ පල්ලෙහාට අපි යනවා ටික ටික. මේ පල්ලෙහාට යද්දී ඔයාලට පේන our services කියලා පොඩි පොඩි links ගොඩක් තියෙනවා. මේකේ පල්ලෙහාට යද්දී මෙන්න මෙතන තියෙනවා දැන් මම මෙන්න පල්ලෙහාට යනවා. ඔයාලට පේනවනේ online application recruitments EB exams කියලා. මෙතන online application recruitments කියන මේ link එක මෙන්න මෙතන මේ කොටුව ඇතුළේ අපි මෙහෙම ක්ලික් කරනවා. හරි. මෙතන දැන් තියෙනවා online application calling system apply for exams. අන්නේ apply for exams කියලා මේ purple color ගම් පාට බටන් එකක් තියෙනවා. මේක අපි ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට එනවා. මේ ස්ක්‍රීන් එකේ තියෙනවා මේ වෙලාවේ විභාග දෙපාර්තමේන්තුවේ අපිට අයදුම් කරන්න පුළුවන් ගැසට් නිවේදන වලට අදාළ විභාග රාශියක් තියෙනවා. මේකේ මුලින්ම තියෙනවා computer examinations in recruitment to the post of trainee banking assistant. අපි ඒක පහු කරලා පල්ලෙහාට යනවා. University Grant Commission කියලා තව විභාගයක් තියෙනවා. මෙහෙම යද්දී අපිට පේනවා පල්ලෙහා open competitive examination. ඔයාලට දැන් පේනවා open competitive examination for recruitment to grade 3 of management service officer service කියලා exam එකක් දාලා තියෙනවා 2025. මේවල ස්ක්‍රීන් එකේ පල්ලෙහෙම පේන මම මේ කර්සර් එක තියාගෙන විභාගේ. මෙතන ඔයාලට ඕන ගැසට් එක බලන්න මේ ටැබ් එක ක්ලික් කරලා මේ කහපාට උඩින්ම තියෙන ගැසට් කියලා ගැසට් එක කියවන්න පුළුවන්. අපිට මේ සම්බන්ධව ලොකු අදහසක් නැත්නම් ගැසට් එක කියලා සුසුකන් නැවත පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට මේකට ඇප්ලයි කරද්දී අපි කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙවෙනි එකේ තියෙනවා. මම ඒ දෙක ඕපන් කරන්න නැතුව මම කෙලින්ම ඇප්ලයි කියන එකට යනවා. මේකේ විශේෂයෙන්ම උපදේශ බලපුවාම මේකේ සම්පූර්ණ කැපිටල් අකුරෙන් තමයි ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පුරවන්න කියන එක තමයි ප්‍රධානම තියෙන උපදේශය. ඒක අපි මේක ඉදිකටම බලන්න ඕනේ. මම මේක කරගෙන යද්දී ඔයාලට ඒක තේරෙයි මම කොහොමද කරන්නේ කියලා. අපි ඇප්ලයි කියන එකට යමු. හරි. එතකොට මුලින්ම අපිට දෙන්න තියෙනවා applications NIC. මේ තියෙන්නේ පළවෙනිම තියෙන්නේ applicants NIC. ඇප්ලයි කරන කෙනාගේ national identity card number එක ජාතික හැඳුනුම්පත් අංකය. මම දැන් මේක මොඩල් එකක් හින්දා ඔයාලට මේ කියලා දෙන්න මම කරන නිසා මගේ විස්තර දාලා පුරවන්න. ඒක පුරවගෙන යන්න. මෙතන ක්ලික් කරලා අපි 88376 වී දැන් මේ මගේ තොරතුරු තමයි මම මේ දෙන්නේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ applicants mobile number අපේ දුරකථන අංකය අපි මෙතන දෙන්න ඕන. මේ සම්බන්ධ තොරතුරු සියල්ලම ඊට පස්සේ අපිට ලැබෙන දුරකථනයට. ඒ නිසා දුරකථන අංකය අත්‍යවශ්‍යම අපි දෙන්න ඕන. ඊට පස්සේ අපේ email address එකක් තියෙනවා. අපි email address එකත් මෙතෙන්ට ලබා දීමක් කරන්න ඕන. ඊට මේ තොරතුරු දුන්නා මෙතන තියෙනවා I agree with the terms and conditions කියලා කොටුවක්. මේ කොටුවත් අමතක නොකර අපි ටික් කරන්න ඕන. මෙතන අපි හරි ලකුණක් දාන්න ඕන. දාපුවම ඊට පස්සේ තියෙනවා I am not a robot. මම රොබෝ කෙනෙක් නෙමෙයි කියලා තහවුරු කරන්න. ඒකත් අපි ඔන්න වගේ ටික් කරනවා. ඊළඟට අපි next screen එකට යන්න පුළුවන්. හරි. එතන අපිට OTP කෝඩ් එකක් හම්බ වෙනවා email එකට සහ SMS එකට. ඒක අපි පරීක්ෂා කිරීමක් කරලා තමයි මෙතනින් එහාට යන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපිට OTP එක ලැබිලා තියෙනවා. මේක දුරකථනයට අපි අර ටික පුරවපුවාම දුරකථනයට අපිට හම්බ වෙනවා one time password එක. දැන් මගේ password එක මට ලැබිලා තියෙනවා 28.21 කියන එක. මම මේක මෙතෙන්ට ඇතුල් කරනවා. මෙන්න මේ කොටුව ටික ඇතුල් කරනවා. එතනින් පස්සේ තමයි ඊටු ටික අපිට කරගන්න පුළුවන් මේ. ඊට පස්සේ අපි submit කරනවා. ඔව් එතකොට මෙන්න මේ වගේ screen එකකට එනවා. මෙතන තියෙනවා Open competitive examination for recruitment to grade 3 of the management service officer service 2024-25 කියලා ස්ක්‍රීන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා medium district town මේ වගේ තොරතුරු ටිකක් පුරවගෙන යන්න අපිට තියෙනවා. මුලින්ම තියෙනවා medium of appearance in the examination. විභාගයට අපි මොන දෙන බලාපොරොත්තු වෙන භාෂාව සිංහල tamil english කියලා දෙනවා. මම මෙතන සිංහල කියන එක ටික් කරනවා. ඊට පස්සේ අහලා දෙනවා select district wish to complete for vacancies as per paragraph 7 of notification. ඒ කියන්නේ අර අපිට තිබ්බ ගැසට් එකේ paragraph 7 එකට අදාළව අපේ දිස්ත්‍රික්කය අපි පදිංචිලා ඉන්නේ ස්ථිර දිස්ත්‍රික්කෙ මෙතන දෙන්න ඕන අපි. මෙතන දිස්ත්‍රික්ක ටික තියෙනවා පල්ලෙහාට
මේක තියෙන drop down list එක පල්ලෙහාට list එක අපි ඒක පල්ලෙහාට යනවා. දැන් මම මෙතනින් apply කරන්න කුරුණෑගල මගේ විස්තර මම දෙනවා කිව්වේ. ඔන්න දැන් අපි කුරුණෑගල කියන එක තෝරනවා. හරි අපි දැන් කුරුණෑගල තෝරනවා. ඊට පස්සේ කියනවා indicate the town and number of the town in which you intend to sit for the exam as per gazette notification. ඒ කියන්නේ මේ විභාගයට අපිට වාඩි වෙන්න පුළුවන් නගර කීපයක් දීලා තියෙනවා අපිට. ඒ නගර වලින් අපි තෝරගන්න ඕන අපිට අදාළ නගරය. ෆස්ට් චොයිස් එකක් තියෙනවා, සෙකන්ඩ් චොයිස් තියෙනවා. මම පළවෙනි චොයිස් එකට මම තෝරනවා. නගර ගොඩක් දීලා තියෙනවා අපිට. ගොඩක් තැන් වල අපිට විභාගයට මොහොන දෙන්න පුළුවන්. අපි බලමු කුරුණෑගල කොහෙද තියෙන්නේ කියලා. කුරුණෑගල මෙතන නෑ. මම නුවර අපි නුවර නැත්නම් කටුකස්සල අපි තෝරමු. කටුකස්සල මම තෝරනවා විභාගයට මොහොන දෙන්න. ඊට පස්සේ තව පල්ලෙහාට යනවා අපි. සෙකන්ඩ් චොයිස් එකක් දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් දැන් අපි අපිට පහසුම ස්ථානය පළවෙනිකට දෙනවා. තවත් දෙවෙනි ස්ථානයක් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර ස්ථානයේ තදබද වැඩි වුණොත් අපිට දෙවෙනි ස්ථානයක් ඉල්ලන්නත් පුළුවන්. මම ඊට මේ කැන්ඩි කියලා ඉල්ලන්නම්කෝ උදාහරණයකට. පළවෙනි ස්ථානයේ මම කටුවස්තර ඉල්ලුවා. දෙවෙනි ස්ථානයේ මම ඉල්ලනවා කැන්ඩි. තව පහසුම අපිට තේරීම කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා are you sitting for the examination under the category of disability of rehabilitation as per para 8 of the gazette notification. ඒ කියන්නේ මේ අපේ මොන හරි ආබාධිත තත්ත්වයක් ඒ වගේ තියෙනවද කියලා එතන අපි ආබාධිත තත්ත්වෙන් නැත්තම් no කරලා අපිට යන්න පුළුවන් පහළට. තියෙනවා එක yes කරලා යන්නත් පුළුවන්. if yes forward the printed copy. ඒ කියන්නේ අපි ආබාධිතයෙක් වශයෙන් exam එකේ පෙනී සිටිනවා නම් උඩ අපි yes කරා නම් ආබාධිත තත්ත්වයක් තියෙනවා කියලා ඒ සම්බන්ධව අපිට සනාථ කර හැකි ලිපි ලේඛනයක් මේකට අමුණු ලැබවන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ personal information is පුද්ගලික තොරතුරු අපි පුරවන්න ඕනේ. එතන තියෙනවා name in full in block capital letters. මේ ගොඩක් අයදුම් කරු වරද්දන එක මේක පැහැදිලිව කියලා තියෙනවා block capital letters. ඒතර අපි සම්පූර්ණ නම block capital letters වලින් පුරවන්න ඕනේ. මම මෙතන සම්පූර්ණ නම type කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මම පෙන්නන්න පොඩ්ඩක් type කරලා ඉතින් පහසුවෙන් මෙන්න මේ වගේ block capital letters වලින් full name එක අපි type කරන්න ඕනේ. එතන මේ caps lock on කරගත්තා නම් අපිට ලේසියෙන් type කරගෙන යන්න පුළුවන්. මුලින්මත් මම කිව්වා මේකේ මේ ඔක්කොම කැපිටල් ලකුරු ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් පුරවන්න කියලා මුලින්මත් තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන් නේද? මම මෙතන සම්පූර්ණයෙන් පුරවන්න යන්නේ නැහැ. මම ටිකක් ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට. එහෙම අපිට පුරව ගන්න පුළුවන්. අතන මේකේ දීලා තියෙනවා maximum length කියන්නේ අකුරු 90ක නමක් තමයි පුරවන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා name with initials. ඊට පස්සේ තියෙනවා name with initials. මෙතනත් බලන්න ඕනේ උදාහරණයකුත් දීලා තියෙනවා. name with initials කියපුවාම මුලකුරු සමග නම කියපුවාම බොහෝ විට අපි ලියන්නේ මුලකුරු දාලා නම ලියනවා. දැන් මෙතන එහෙම නෙමෙයි ටයිප් කරන්න තියෙන්නේ ඉස්සරලා අග නම ටයිප් කරලා පසුව තමයි මුලකුරු තියන්න ඕනේ. මේකත් අපි කැපිටල් වලින්ම තමයි කරන්න තියෙන්නේ. ඒත් කම්පියුටර් වල කැප්ස් ලොක් ඔන් කරගත්තා නම් මේක ලේසියෙන් කරන්න පුළුවන්. දැන් මම මේ වගේ නම ටයිප් කරලා නයනානන්ද ඊට පස්සේ අපිට පුළුවන් කමාවක් දාලා මේ පල්ලෙහා තියෙන උදාහරණය අනුගමනය කරන්න. පල්ලෙහා පැහැදිලි උදාහරණයක් දීලා තියෙනවා නේ. ඒ අවසන් නමේ අවසන් කොටසට පස්සේ සෑමෙන් පස්සේ කමාවක් දාන්න ඕනේ. ඊට පස්සේ ස්පේස් එකක් තියලා කැපිටල් ලකුරෙන් ඒ දාලා මම දැන් මගේ මුල් ලකුරු ඩොට් එක තියලා ඊට පස්සේ ස්පේස් එකක් තියලා ගොඩක් දරුවන් මේවා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ෆුල් ස්ටොප් එකෙන් පස්සේ නැවත බ්ලොක් හිස්තන ස්පේස් එක ක්ලික් කරලා තමයි ආපහු යන්න ඕනේ. ඒ කියන්නේ හැම ඉස්සෙම නැවත ඊට පස්සේ ස්පේස් එකක් අපි තැබිය යුතුයි මේකේ. මේ ෆෝමැට් එක අනුව. ඒ විදිහෙන් පුරවන්න. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙත් maximum length එකක් තියෙනවා 90ක් කියලා. ඊට පස්සේ තව පල්ලෙහාට අපි යනවා. ඊගාවට තියෙනවා permanent address. ඒකත් block capital letters වලින් තියෙන්න ඕනේ. උදාහරණ දීලා තියෙනවා 254 ඇලීරක් 2 පැලවත්. ඒ කියන්නේ අපිට අංක මේක type කරන්න පුළුවන්. අංක type කරනවා නම් මේ වගේ මම type කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ වගේ අපි අංකේ 455 ඇලීරක් 1 මේ මගේ ලිපිනේ කමාවක් එහෙම අපිට type කරන් යන්න පුළුවන්. ඊට පස්සේ postal town in block capital letters. postal town අපේ තැපැල් කොහෙද කියන එක අපේ ලිපිනේ අගට මෙනවා තැපැල් ස්ථානයේ තියෙන නගරය ඒක තමයි අපි මෙතන දාන්න ඕනේ postal town. ඒකත් block capital letters. පැහැදිලිව කියලා තියෙනවා හැම එකම block capital letters වලින් type කරන්න කියන්නේ. ඊට පස්සේ තාවල්ලට අපි යන් ඊට තියෙන address to which admission card should be sent. දැන් අපි අතන දැන් මේ අපේ permanent address නේ ස්ථිර ලිපිනේනේ.
දැන් මෙතන ආයේ ලිපිනයක් අහනවා address to which admission card should be sent. ඒ කියන්නේ අපි දැන් ඉස්තිරි ලිපිනේ කොහේ හරි දීලා අපි වෙන තැනක පදිංචි වෙලා මේ වෙලාවේ බෝඩ් වෙලා නැවතිලා ඉන්නවනම් එතෙන්ට අපිට admission එක ගෙන්න ගන්න ඕන නම් මෙතෙන්ට ඒ ලිපිනේ අපිට දීමේ හැකියාව තියෙනවා. ඒකත් අනිවාර්යෙන් දෙන්න ඕන. අර ලිපිනේ වුණත් නැවත ටයිප් කරන්න. මොකද මෙතන තරු ලකුණක් තියෙනවා. මේක අත්‍යවශ්‍යයෙන් පුරවන්න ඕන වගේ. ඒ නිසා මේකත් අපි ඇතුල් කිරීම අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යම නෑ. අර permanent address එක දීලා තියෙනවා නම් ඒ ඇති. විශේෂ ලිපිනයක් තියෙනවා නම් මෙතන ඒක ටයිප් කරන්න පුළුවන්. අර ලිපිනේම ටයිප් කරත් වරදක් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙ තියෙනවා ඒකට දාලා postal town එක. කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ postal town එක අපේ permanent address ස්ථිර ලිපිනේට දාලා මෙතන තියෙනවා අපේ දැන් తాවකාලික ලිපිනේට දාලා postal town එක. ඒවත් අවශ්‍ය නම් fill කරගෙන යන්න පුළුවන්. අපි වෙන address එක මෙතන දුන්නොත්. ඊට පස්සේ තියෙනවා gender ස්ත්‍රී පුරුෂ භාවය. එතන පිරිමි නම් male සහ කාන්තාවක් නම් female කියලා අපිට තෝරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා civil status විවාහක අවිවාහක භාවය. එතන married ද unmarried ද විවාහක නම් married අවිවාහක නම් unmarried තෝරන්න පුළුවන්. ඊට පස්සේ date of birth මේ මෙතන තියෙනවා date of birth මේක අපි type කරන්න බෑ. මෙතන තියෙනවා මේ උඩට එන මෙනු එකක්. ඒතර මෙතනින් වසර තෝරන්න පුළුවන් මුලින්ම. මම උදාහරණයක් වශයෙන් මේක තෝරන්නම්. මේකේ පෙන්ලා තියෙන්නේ 1995 ඉඳන් 2007 වෙනකන් තමයි පෙන්ලා තියෙන්නේ. මොකද මේ සීමාවයට තමයි මේකට apply කරන්න පුළුවන්. ඒ සීමාව තමයි මේක අපිට දාලා තියෙන්නේ. ඒ නිසා එතනින් අපි අවුරුදු select කරනවා. ඊට පස්සේ මාසය select කරනවා. දිනේ තෝරනවා. ඒතර අපේ date of birth මේ කොටුවට වැටෙනවා. ඒක අපි select කරලා තමයි ගන්න ඕනේ. අපි type කරන්න හැකියාවක් නැහැ එතන. ඊට පස්සේ තියෙනවා age as the closing date of application. එතකොට මේ අදාළ දිනට වයස මේක හරියටම අපි අඩු කරලා අවුරුදු මාස දින වලින් දෙන්න තියෙනවා. මේ උදාහරණයක් දීලා තියෙනවා. ඒ විදිහට අපි ටයිප් කරන්න ඕනේ. මම දැන් මෙහෙම දැම්මොත් දානවා නිකන් උදාහරණයක් වශයෙන් 24 years. මෙතනත් බලන්න ඔක්කොම කැපිටල් වලින් ගහුවොත් ප්‍රශ්නයක් නැහැ. සිම්පල් වලින් ගහන්න පුළුවන්. ඒකදී ඒක ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ ෆෝමැට් එකට අපි ටයිප් කරන්න ඕනේ නේ. 20 years මං ගෙවුවා 2 months කියලා ගෙවුවා 9 days. හැමතිස්සෙම මතක තියාගන්න මේ දීලා තියෙන ෆෝමැට් එකට පල්ලෙහා තියෙනවා එක්සැම්පල් එකක්. හැම එකටම දීලා ඒ ෆෝමැට් එකටම මේ වැඩේ කරන්න. ඒතර මේකේ වරදින්නේ නැහැ. හරියටම වැඩේ වෙනවා. ඊට පස්සේ මොබයිල් ෆෝන් නම්බර් මැක්සිමම් වලින් 10 කියන්නේ අපි ඉලක්කම් 10 මොබයිල් ෆෝන් නම්බර් එකක් තමයි අපි අස්සල දුන්න එකම දෙනවා නම් වඩා හොඳයි. අපි අර මුලින් පටන් ගත්ත නම්බර එක මෙතන දෙන්න පුළුවන්. ඒක සමහරට අපේ මේ කම්පියුටරේ සේව් වෙලා තියෙන්නත් පුළුවන් මේ විදිහට මගේ එකේ වගේ. ඒක එහෙම අපිට දෙන්න පුළුවන් ඇතින්. ඊට පස්සේ නම් WhatsApp නම්බර් මේක අනිවාර්යෙන් ලබා දෙන්න. සමහර පාඩේ WhatsApp හරහා එන්න පුළුවන් මේ දවස්වල. ඒ නිසා WhatsApp අංකයත් ලබා දෙන්න. ඊට පස්සේ පල්ලෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ අර දෙනවා since when you have you been residing in the district. මේ district එකේ ඔබ කවදින්ද ඉන්නේ කියලා. අපි අර ග්‍රාම සේවක සහතික ගිහින් ලියන්න මේ district එකේ කොච්චර කාලෙ ඉන්නවද කියලා මේ ප්‍රදේශයේ අන්න ඒ වගේ එතකොට මෙතන ඒක අත්‍යවශ්‍යම නම් කරලා නැහැ. නමුත් අපිට දාන්න පුළුවන් කී අවුරුද්දක්ද මේ district එකේ ඉන්නේ කියලා නේ. ඊට පස්සේ නා deputy government agent division secretariat division. කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය දාන්න පුළුවන් මෙතන. ඒක type කරන්න තියෙන අපිට. ඒකත් අපි ලබා දුන්නා මම කොලිය අපිට ඊස්ට් කියලා. ඊට පස්සේ ග්‍රාම නිලධාරි ඩිවිෂන්. ග්‍රාම නිලධාරි ඩිවිෂන් එකත් ඉල්ලලා තියෙනවා. ඒකත් ලබා දෙන්නම් මම මෙහෙම බලන්න ටයිප් කරන් බලන්න. ඊට පස්සේ තියෙනවා අධ්‍යාපන සුසුකම්. මේකේ ලොකු විස්තරයක් අපිට ලබා දී යුතු වෙනවා. A level examination අවුරුද්ද දෙන්න තියෙනවා. අවුරුද්ද පුරවන්න ඕනේ. A level දීපු අවුරුද්ද. නිකන් ඩීටේල්ස් ටිකක් දීගෙන යන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යනවා ඉන්ඩෙක්ස් නම්බර් උසස් පෙළ විභාගයේ අපේ අංකය ඉන්ඩෙක්ස් නම්බර් එක තරම් මැක්සිමම් ලෙන්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉන්ඩෙක්ස් නම්බර් එක දෙන්න පුළුවන්. මම අංකයක් දෙන්නම්. ඊට පස්සේ තියෙනවා qualifications. මෙතන subject එක සහ grade එක. මේක add කරන්න පුළුවන්. මේ plus mark එක තියෙනවා. plus mark එක click කරපුවම subject එක open වෙනවා. ඒතර අපිට subject එක එතන ගහන්න පුළුවන්. මම එකක් ගහලා පෙන්නන්න. දැන් මම ගෙවා physics කියලා. ඊට පස්සේ grade එක grade එක දෙන්න පුළුවන්. මම දෙනවා C කියලා. එහෙනම් අපිට දෙන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඒක ඉවර නම් නැවතත් මේ ධන ලකුණ click කරලා ආයෙ අපිට subject add කර කර අපේ ප්‍රතිඵලය මෙතෙන්ට ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා GC O level examination අර විදිහමයි වසර දෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර් එක දෙන්න පුළුවන් මේ වගේ අංකයක් ගහනවා. දැන් අර එහා පැත්තේ අපිට පේනවා වම් පැත්තේ තියෙන medium district town කියන එකට ටික් වැටෙනවානේ. අපි දැන් personal information දීලා ඉවරහම මෙතන කොළ පාට හරියක් වැටෙනවා. education qualification දුන්නා මෙතන
හරි ලකුණක් වැටෙනවා. එහෙම අපිට මේක සම්පූර්ණ කරලා යන්න පුළුවන්. මේකෙත් O level එකෙත් මේ වගේ මේ දැන් ලකුණ එක ක්ලික් කරනවා සබ්ජෙක්ට් එක දානවා ග්‍රේඩ් එක දානවා. එතන සබ්ජෙක්ට් එක දෙන්න පුළුවන් ඊට පස්සේ අපිට ග්‍රේඩ් එක දෙන්න පුළුවන්. ඊට අපිට මේක දීගෙන යන්න හැකියාව තිබෙනවා. ඊට පස්සේ ඩිග්‍රීස් ඉෆ් එනි අප උපාධිය ලැබලා තියෙනවා නම් මෙතන උපාධිය දෙන්න පුළුවන්. ඒකෙත් ප්ලස් මාර්ක් එකක් තියෙනවා ප්ලස් මාර්ක් එක ක්ලික් කරනවා යුනිවර්සිටි එක මෙතන දාන්න පුළුවන්. එතන අපි කියමු කැලණි යුනිවර්සිටි නම් කැලණි කියලා අපිට මෙතන ටයිප් කරන්න පුළුවන්. කැලණි යුනිවර්සිටි නැත්නම් යුනිවර්සිටි ඔෆ් කැලණි. UK හරි දිගනම ගිහුවා හොඳයි. කැලණි යුනිවර්සිටි ඔෆ් කැලණි ඒ වගේ ගහලා ඉෆෙක්ටිව් ඩේට්. අපි උපාධිය තියෙනවා ඉෆෙක්ටිව් ඩේට් එක ඒ දිනේ දෙන්න පුළුවන් කවදාද උපාධිය වළංගු වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකේ මේජර් සබ්ජෙක්ට්ස් ප්‍රධාන විෂයන් හෝ විෂය දෙන්න පුළුවන්. අද ක්වොලිෆිකේෂන්ස් කියලා තියෙනවා. මේකට තවත් ඔබේ සුසුකම් තියෙනවා. ඒකට මේකට ඇතුළත් කිරීම හැකියාව තියෙනවා. ඔබට යම් කිසි වෙනස් සුසුකම් තියෙනවා නම් මේකට වමනම් කියන්නේ ඇතුළත් කරලා තියන්න. මොකද යන්නේ මේනේ මේ ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා ඇතුළත් කරන්න පුළුවන්. ඒක වාක්‍යයකට දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ දින අද කියලා කැටගරියක් have you ever been convicted from a court for any charge? ඔබ උසාවියකින් වැරදිකරු වේද කියලා අහලා තියෙනවා. ඒතර yes ද no ද කියලා දෙන්න පුළුවන්. නැත්නම් නැහැ කියලා දෙන්න. ඊට පස්සේ if yes if the answer is yes give details. ඔබ වැරදිකරු වෙලා තියෙනවා නම් මොනවටද කියලා කෙටියෙන් එතන තොරතුරු ලබා දීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ certification of the candidate. මෙතන තියෙනවා I declare the information given. අපි සාමාන්‍ය application එක පුරවපුවම අපි කියනවා it is true to the best of my knowledge කියලා. මගේ දැනුම අනුව මේ නිවැරදි සත්‍ය නිවැරදි තොරතුරු කියලා අපි කියනවානේ. අන්නේ වගන්තිය තියෙනවා. ඒ වගන්තිය සහ ඊළඟට කියනවා I am aware that if the declaration made by me is found to be false, I am liable to be disqualified before the appointment and the dismissal of service in the inaccuracy detected after appointment. ඒ කියන්නේ appointment ගත්තා හෝ ගැනීමට පෙර හෝ පසුව මේක හෙළි වුණොත් අපි බොරු තොරතුරක් දුන්නා කියලා මේක අපිට ලැබෙන්නේ නැහැ. ලැබුණත් අපි disqualify කරන්න පුළුවන් කියලා අපි ඒකට agree වෙලා සාමාන්‍ය application එක පුරවම මේකට අපි එකඟ විය යුතුයි. ඊට පස්සේ එතන I will not change any of the information furnished above. දැන් මේ තොරතුරු නැවතත් අපි වෙනස් කරන්නේ නැහැ කියන එක මෙතන signature එක දෙන්න ඕනේ. මෙතන signature එක දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මෙතන දීලා තියෙනවා please type your name here කියලා. ලස්සන උඩ අපි කරන්න ඕනේ අපේ නම type කරන එක තමයි මෙතන කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන දිනය තියෙනවා. මෙතන අපි නම type කරන් යමු. ඊට පස්සේ දිනය දෙන්න මේකක් තියෙන අර වගේ box එකක් මේ click කරලා දිනය අපිට තෝරන්න පුළුවන්. 2025 අද නම් ජූනි හැම්බෙට දිනේ තෝරීමේ හැකියාව මෙතන තියෙනවා. මම දෙන්නම් මේක. 14 15 කියලා මම දෙන්නම්. හරි. ඊට පස්සේ පහළට යනවා. අපි ගොඩක් හරි ඉවරයි මේ ඇප්ලිකේෂන් එක පුරවලා. ඊට පස්සේ තියෙනවා මෙතන save submit this application නේ save වෙලා තියෙන කොහමද අපිට මෙතන submit කරන්න පුළුවන් නේ. submit the application දෙනවා. දැන් සමහර fields මම පුරවලා නැත්තම් මට මේක එන්නේ නැහැ හරියට. දැන් මගේ තොරතුරු වලට මේක එන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක කරන්න තියෙන submit this application කියලා submit කරලා ඊට පස්සේ මුදල් ගෙවීමේ කවුළු වෙනවා. එතනින් රුපියල් 600 ක මුදල් ගෙවලා ඊට පස්සේ මේක එන්නේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න. මුදල් ගෙවපුවාම PDF format එකක් එනවා. ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරගෙන ඒක අපි තැපෑලෙන් අර අපි විස්තර වල දීලා තිබ්බ ලිපිනේ department examination එක අපිට ලිපිනේ ලබා දීලා තියෙනවා. මම අපිට පෙන්නන්න. අපි ගන්න PDF එක අපිට මේ මොන හරි procedures වැරදුනොත් මෙතන ගිහිල්ලා අපව instruction බලන්නත් පුළුවන්. මෙතන ඉතාල පැහැදිලිව කියලා තියෙනවා. මේ ඔක්කොම ටික පුරවලා මොකද කරන්න කියන එක මම මේක ඕපන් කරලා පෙන්නන්නේ. සම්පූර්ණ කරන තොරතුරු නිවැරදිව හා දී ඇති උපදෙස් පරිදි සම්පූර්ණ කර තිබේදයි පරීක්ෂා කර තහවුරු කරන. කියන්නේ අපි අර පුරවපු ටික නැවත බලන්න කියලා කියන්නේ. ඊට සබ්මිට් කරා ඊට පස්සේ යනවා proceed to payment ගියා. ඊට පස්සේ අපි මේ සල්ලි ගෙවීම පස්සේ මෘදු පිටපත කියන්නේ soft copy එක මේක පෙන්නනවා. ඒක download කරලා ඒක print out එකක් කරන් අපි තැපැල් කරන්න ඕන. ඒක තමයි අපි කරන්න තියෙන්නේ. මේ සම්බන්ධව සියලුම තොරතුරු අපිට SMS මගින් හොයනවා. ඒ කියන්නේ මේ තොරතුරු මොනවා හරි මේ ගැන අහන්න ඕන නම් අපිට ඒ අහන්න අවශ්‍ය නැහැ. අපිට සියලුම මේකට වෙන්නේ මොනවද ඔක්කොම ටික අපේ SMS එකට ලැබෙනවා. ඒ නිසා ඊටාම් පහසුයි දැන් තියෙන ක්‍රමවේදය. ඔබ පුරවාදී ඊටාම් කල්පනාවෙන් පෙරෙවුවා නම් ඒක තමයි කල යුත්තේ. ඒ ටික කරගත්තා නම් මේ ටික කරගන්න ඊටාම් පහසුයි. නැවත නැවතත් පරීක්ෂා කරන්න පිරිවීමෙන් පස්සේ මොකද මොන හරි අඩුපාඩුවක් වුණොත් නැවත අපිට කරන්න බෑ. මොකද අපි ඇප්ලයි කරනවා ඊට පස්සේ විභාග ලියනවා. පස්සේ අපොයින්ට්මන්ට් දෙද්දී තමයි මේවා පැහැදිලි වෙන තොරතුරු වෙනස් වුණොත් ඒ නිසා ඒ ටික හරියට කරන්න නැත්නම් සමහර විභාග ලැබෙන්නේ නැහැ අපිට. මේ ඔබට තොරතුරු අවශ්‍ය නම් මෙන්න මේකට ගිහිල්ලා බලලා මේ කරන්න ඕන ඔක්කොම ටික මෙතන කියලා තියෙනවා. මේක ඉතා පහසු ඉස්සෙල්ලා මම නම් කියන්නේ මේක කරන්න ඉස්සෙල්ලා මේ තියෙන තොරතුරු ටිකත් කියවලා එතකොට ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මම ඔයාලා ඔක්කොටම මේක පුරවලා මේ විභාගයට ඇප්ලයි කරලා මේකට ලෑස්ති වෙලා අපිත් එකතු වෙලා පේපර් එක හොඳට ලියලා ලෑස්ති වෙලා ගිහින් මේ විභාගෙ ලියලා මේ අවස්ථාව ලබා ගන්න කියලා ආරාධනා කරලා මෙතනින් මම වැඩේ නවත්තනවා. බොහොම ස්තුතියි.